සුබ දිනයක්. ඉතින් පොසොන් උත්සවයේ නිමා වෙලා දැන් දවස් ගාණක් ගිහිල්ලා හැබැයි අනුරාධපුරයේ පොසොන් එකට ගිය වෙලාවේ අපි විවිධ වූ වැඩසටහන් පිළිබඳව ඔබ වෙත රැගෙන ආව තොරතුරු. ඉතින් පෙත්මග තමයි මේ ඔබ දකින්නේ. ඉතින් පෙත්මගේ විශාල ජනකායක් රැඳී සිටිනවා. ඉතින් පෙත්මග කියලා කියන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් රුවන්වැලි මහා සෑයත් අතරමැද ඔබ ඇවිදගෙන යන ප්‍රදේශය තමයි පෙත්මග නමින් හඳුන්වන්නේ. ඒ ඇවිදගෙන යනකොට රාජ්‍ය ආයතන කිහිපයක් එකතු වෙලා ඉතාමත්ම හොඳ වැඩක් ලස්සන වැඩක් සංවිධානය කරලා තිබුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් එකතු වෙලා විශේෂ පොසොන් ප්‍රධාන විමසුම් කාර්යාලයක් ඔවුන් පිහිටුවාගෙන තිබුණා. ඉතින් මේ තමයි ඔබ දකින්නේ අනුරාධපුර පොසොන් උත්සව ප්‍රධාන විමසුම් කාර්යාලය. ඒ වගේම තවත් විමසුම් කාර්යාල පහක් මුළු වටමස්ථානය පුරාම ඔවුන් සංවිධානය කරලා තිබුණා, ස්ථානගත කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම තවත් වැදගත්ම දේ තමයි විශේෂ පොසොන් විකාශනයක් වුන් අටමස්ථානය පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර සවි කළා. විවිධ පණිවිඩ, ඒ වගේම මහ ජනතාවට සිදු කරන නිවේදන, තවත් ඉතාමත්ම වැදගත් සේවාවක් තමයි අතරමං වූ පුද්ගලයන් සොයා දීම. ඉතින් මුළු අටමස්ථානෙටම ඇහෙනවා මේ විශේෂ පොසොන් විකාශය. ඔවුන් අඛණ්ඩව පොසොන් පොහොය දිනේ, ඒ වගේම ඊට පෙරදාත් පසුදාත් දවස් 3ක් අඛණ්ඩව නොනිදා මෙම වැඩසටහන ක්‍රියාවට නංවනවා කියලා තමයි සඳහන් කරේ. ඉතින් කොච්චර තාක්ෂණයේ දියුණු වුණත් හැමෝගෙම අතේ ජංගම දුරකථන තිබුණත් අතරමං වූ පිරිස් වැඩි සිය ගණනක් පිරිස අතරමං වුණා. විශේෂයෙන්ම කුඩා දූ දරුවන්, අපේ අම්මලා තාත්තලා වයසක අම්මලා තාත්තලා ඇතු විවිධ පුද්ගලයන් තමන්ට මේ තමන් කණ්ඩායම් මගහැරිච්ච අය. ඉතින් ඔවුන්ට මේ විශේෂ නිවේදන අතරමං වූවන් සොයා දීමේ කටයුතු සිදු කරා ශ්‍රී ලංකා පොලිසියත් සමග ඒකාබද්ධව. ඒත් එක්කම වඩාත් වටිනා දෙයක් සිදු වුණා මේ ස්ථානයේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකෙන් මේ පෙත්මග අතරින් ගමන් කරන හැමෝටම ඉතාමත්ම වටිනා සෙත් පිරිත්, ආශිර්වාදාත්මක සෙත් පිරිත් ඇතුළත් වටිනා පොතක් නොමිලේ පිළිගන්නවා හැමෝටම. ඉතින් ඉතාමත්ම වටිනවා. සෑම ගෙදරකටම මේ පොත රැගෙන යන්න ඕන කටයුතු සලස්වා. ඉතින් මුළු දිවයිනම ආවරණය වෙන පරිදි පිරිස් අනුරාධපුරයට පැමිණෙනවා. ඔබ දන්නවා පොසොන් උත්සවය පොසොන් පොහොය දිනේ වෙනුවෙන් සිල් සමාදාන් වීමේ අරමුණේ. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ ඒ ආකාරයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කාර්ය මණ්ඩලය කටයුතු කරනකොට මේ ඉන්නේ ඔවුන් සමග අත්වැල් බැඳගත්ත අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අපේ කාර්ය මණ්ඩලය. ඉතින් ඔවුනුත් දිවා රාත්‍රියේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමගින් ඒකාබද්ධව මෙම වැඩසටහනට දායකත්වය සැපුවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි මේ වැඩසටහන මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරේ. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රවර්ධන අංශය සහ ඒ කාර්ය මණ්ඩලය. ඒත් එක්කම කියන්න ඕනේ විශේෂයෙන්ම ඉතාමත්ම නමස්කාර පූර්වකව මතක් කරන්න ඕනේ අටමස්ථානාධිපති ගරුතර ස්වාමීන් වහන්සේ, අපේ නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම රුවන්වැලි මහා සෑයේ සෑයාධිපති ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් විශේෂයෙන්ම ඔවුන්ගේ උපදෙස් අනුශාසනා මත තමයි උන්වහන්සේලාගේ මේ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම වැදගත් කටයුත්තක්. ඒ නිසා අපි මේ හැමෝටම මේ වගේ වැඩසටහන් ගන්න ධෛර්ය ශක්තිය